කොහොමද ඔයාලට? ඉතින් අද එක්සයිටින් තරම් බලන්න යන්නේ. ඔයගොල්ලෝ දැනටවත් දන්නවා thumbnail එකෙන් මොකක්ද කියලා. ඉතින් මම මීට කලින් කවදාවත් ඇත්තටම frozen waterfall එකක් දැකලා නැහැ. ඉතින් මාත් first time යන්නේ. ඒ නිසා ගොඩක් excited. අපේ ගෙදර ඉඳන් මෙතෙන්ට කිලෝමීටර් 96ක් තියෙනවා. ඉතින් පැයක වගේ drive එකක් තමයි පෙන්වන්නේ. දැන් වෙලාව උදේ 8ට වගේ. ඉතින් මම හිතනවා 9 වගේ වෙද්දී එතෙන්ට යන්න පුළුවන් වෙයි කියලා අපිට. අද හරිම ලස්සන දවසක්. හොඳට ඉර පායලා තියෙනවා. ඉතින් එළියේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ගස් ඔක්කොම දුඹුරු පාටයි. ඉතින් winter එක නිසා වටේම snow තියෙනවා. මෙතන ඈතින් සුදු පාටට පේන්නේ ෆ්‍රීස් වෙච්ච ලේක් එකක්. ඉතින් මං හිතුවා ආපහු එන ගමන් ඒකත් බලන්න ගියා නම් හොඳයි කියලා. මේ වෙද්දී අපේ ගමනෙන් භාගයක් විතර ඇවිල්ලා ඉවරයි මං හිතන්නේ. තව තියෙනවා අපිට යන්න කිලෝමීටර් 37ක්. තව විනාඩි 23ක් යනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් අපි highway එකෙන් exit වුණාම මෙන්න මේ ලස්සන neighborhood එක දැක්කා මම. අපි ඉන්න පැත්තට වඩා ගොඩක් මෙහි ගස් තියෙනවා. ගෙවලුත් හරි ලස්සන cute ගෙවල් තිබ්බා. ඉතින් මට ආසෙ හිතුණා මේ neighborhood එකට. ඒ නිසා මම පොඩ්ඩක් ඒක record කළා. ඔන්න ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. අපි මේ බලන්න ආපු වොටර්ෆෝල් එකේ නම තමයි ටිෆනි ෆෝල්ස්. ඉතින් වටේ තිබ්බ මෙන්න මේ වගේ මේ හිම මැද්දෙන් තමයි වොටර්ෆෝල් එක තියෙන තැනට ඇවිදගෙන යන්න තියෙන්නේ. මම හිතන්නේ මීටර් 200ක් හරි 300ක් හරි වගේ ෂෝට් වෝක් එකක් තමයි තියෙන්නේ. ඉතින් වටේ හැමදේම හිම වලින් වැහිලා අමුතුම වයිබ් එකක් තමයි තියෙන්නේ මෙතන. අද ටෙම්පරේචර් එක මේ වෙලාවේ -17යි but feels like -21 තියෙන්නේ. අර ඈතින් පේන්නේ මේ ෆ්‍රීස් වෙච්ච වොටර්ෆෝල් එක. මටත් මුලින්ම හොයාගන්න බැරි වුණා මොකද්ද වොටර්ෆෝල් එක කියලා. මොකද වටේ හැමදේම හිම වලින් වැහිලා නිසා. ඉතින් මෙතන යන තරම තියෙනවා අයිස් වැටෙන්න පුළුවන් කියලා ඩේන්ජර් නෝටිස් එකක්. ඉතින් මේ තියෙන ෆ්‍රීස් වෙච්ච වොටර්ෆෝල් එක. ඒක හරිම ලස්සනයි. මට මේක දැක්ක ගමන් මතක් වුණේ ෆ්‍රෝසන් මූවි එක. මේක හරියට කවුරු හරි ඇඳපු චිත්‍රයක් වගේ. ඇත්තටම මේ වොටර්ෆෝල් එක ෆ්‍රීස් වෙලා කියලා හිතාගන්න හරි අමාරුයි. ඉතින් මේ තමයි වොටර්ෆෝල් එකේ බිම. මම දැන් මේ ඇවිදගෙන යන ටික සම්පූර්ණයෙන්ම අයිස්. ඒ කියන්නේ මේක සම එකේ නම් සම්පූර්ණයෙන්ම වතුර වෙන්නේ නැති. මේක ගොඩක් ගැඹුරුත් ඇති. මොකද අර දියල්ලෙන් වැටෙන වතුර ඔක්කොම එකපාරට වැටෙන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් අද නම් ඔක්කොම ෆ්‍රීස් වෙලා අයිස් විතරයි තිබ්බේ. මේක හරියට අර කාලේ එක තැන නතර වෙලා වගේ. ඉතින් ඒක හරිම මැජිකල් තැනක්. ඒක වචන වලින් විස්තර කරන්න බෑ. හරිම ලස්සනයි. අර ඒ වතුර වැටිච්ච විදිහටම ඒ ටික හැමම ෆ්‍රීස් වෙලා. ඉතින් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා මේ වොටර්ෆෝල් එක බලන්න ආපු එක. තියෙන්නේ දියල්ලෙන් අර පල්ලෙහාට වැටෙන ඔක්කොම වතුර ටික හැමම ෆ්‍රීස් වෙලා එතන නිකන් කන්දක් වගේ හැදිලා.
ඉතින් මේක දිය වෙන කාලෙට කොහොම තියෙද දන්නේ නැහැ. මට ඒකත් බලන්න ආසයි. වෙලාව තිබුණොත් එන්න ඕනි කියලා මං හිතුවා. මේ තියෙන්නේ ඔබ්සර්වේෂන් ඩෙක් එකේ ඉඳන් දියාලට තියෙන වීව් එක. ඉතින් ඒකට නගින්න තිබ්බ පඩිපෙළ හොඳටම අයිස් වලින් වැහිලා තිබ්බේ. මං කොහොම හරි නැග්ගා. හැබැයි දැන් මම කල්පනා කරනවා කොහොමද බහින්නේ කියලා. මොකද නැග්ගට වඩා මං හිතන්නේ බහින්න අමාරුයි. ඉතින් මේ තියෙන්නේ පඩිපෙළ. කුමාරී ඉතින් පරිස්සමින් මම මේක බැස්සා සෑහෙන වෙලාවක් අරගෙන දියාල බලලා ආපහු යද්දි තමයි මම මේ වතුර පාර දැක්කේ. ඉතින් දියාල සම්පූර්ණයෙන්ම ෆ්‍රීස් වෙලා නම් මේ වතුර එන්නේ කොහෙන්ද කියලා මට හිතාගන්න බෑ. සමහර විට අර ෆ්‍රීස් වුණ එක මැද්දෙන් වතුර තවමත් එනවද දන්නේ නැහැ. මේකෙත් මෙතන විතරයි මේ වගේ ෆ්‍රීස් වෙලා නැතුව තිබ්බේ. අනිත් හැමතැනම ෆ්‍රීස් වෙලා තිබ්බේ. උනාට යටින් වතුර පාර යනවා. ඊට පස්සේ අපි ආව කෝපි එකක් බොන්න. මොකද අපිත් හොඳටම ෆ්‍රීස් වෙලා හිටියේ. ඉතින් මෙහෙ තියෙන පොපියුලර්ම ෆේමස්ම කෝපි කඩේ. ඉතින් මගේ ෆේවරිට් කොෆි එක බොන ගමන් මම ජනෙලෙන් එළිය බලවල හිටියා. ඉතින් මගේ වීඩියෝ බලනවට ඔයගොල්ලන්ට ගොඩක් thank you. ඔයාලට මේ ෆ්‍රෝසන් දියල්ල ගැන මොනවද හිතුනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.